ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රශ්නයක් කරගන්නවා. අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්න. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ මට දේවදත්ත ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? දේවදත්ත මොනවා කරගත්තත් දේවදත්තට තමයි ප්‍රශ්නේ. දැන් අපි ගමුකෝ ගෙවල් පහක් තියෙනවා නම් අපි මැද ගෙදර නම් ගෙවල් පහේම හතරක් එක්ක අපි තරහයි. අපි හිතමුකෝ සීලවතීක දුව මල්කාන්ති. හොඳට සිල් රැකගෙන ඉන්නේ. සීලවතීක දුව හොරෙන් පැනලා ගිහිල්ලා කියලා ආරංචි වුණාම මට තමයි මම ඕක ප්‍රශ්නයක් කරගන්නේ. මම ඕක හතර වටේටම ඕක කොහොමද ප්‍රචාරය කරලා යවන්නේ කියන එක තමයි මගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. මම ඕක ප්‍රශ්නයක් කරගෙන දඟලනවා. අපි මේ මෑතකදී දැක්ක අර නංගිත් එක්ක තමයි ගිහින් තියෙන්නේ. ඒ නංගිත් එක්ක ගියා කිව්වහම වටේ ඉන්න මිනිස්සුන්ට තමයි ඒක ප්‍රශ්නයක් කියලා. රේල් පාරේ යනකොට එයා ගිහින් තියෙන අම්මා බලන්න පිළිකාරෝහලට. නමුත් එයාලට ප්‍රශ්නයක් ආව හාමුදුරුවෝ කොහොමද මේ ගෑනු කෙනෙක් එක්ක නෙමෙයි ඇත්ත තත්ත්වය දන්නේ නැති නිසා ඒ වගේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ හැම දෙයක්ම බාහිර තියෙන ප්‍රශ්න මගේ කරගෙන. ඒ බාහිර තියෙන ප්‍රශ්න මගේ නොකරගන්න නම් මේ ධර්මයෙන් දකින්න ඕන. මේ ධර්මය හොඳට දැක්කහම බාහිර ප්‍රශ්න මගේ කරගන්න නැති එකට තමයි බුදුහාමුදුරු කියන්නේ මාර්ගඵල කියලා.